ඉතින් අද මම කතා කරන්න යන්නේ Windows සමාගමෙන් අලුතින් දුන්න නිවුස් එකක් ගැන. ඉතින් අද වීඩියෝ එකම කතා කරන්න යනවා Windows 7, Windows 8.1, Windows 10 වලට මොකද්ද වෙන්නේ යන්නේ කියන එක ගැන. එහෙනම් ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න තුරට දැනගන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඒතරන්නේ මේ වගේ OS එක මොකද්ද කියලා අඩින් මුලින්ම වීඩියෝ බලන කණිය අඩින් කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් ඉතින් වැඩි කතා යමු. වීඩියෝ මතක් කරන්න අපේ channel subscribe මේ වීඩියෝ බලන්න. මතක් කරලා අපේ channel subscribe කරන්න. විතරන්නේ මේ වීඩියෝ like එකක් දාන්න, වීඩියෝ share කරන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා යමු අද වීඩියෝ එකට. Welcome to Oceanic YouTube channel. ඉතින් Microsoft නැත්නම් Windows කියන කම්පැනින් ඒගොල්ලෝ කියන විදිහට ඔයා තාම use කරන්නේ Windows 7 නැත්නම් Windows 8.1 නැත්නම් Windows 10 කියන OS එක නම් use කරන්නේ ඒගොල්ලෝ 2025 ඔක්තෝබර් 14 වෙනිදාන් පස්සේ ඔයාලට Windows support දෙන එක නවත්තනවා. ඒ කියන්නේ Windows update, Windows technical issues ඒගොල්ලන්ට උත්තර දෙන එක ඒගොල්ලෝ නවත්තනවා කියලා ඒගොල්ලෝගේ වෙබ්සයිට් එක ඒගොල්ලෝ කියලා තියෙනවා. ඒතර දැන් මේ පරණ OS වලට මොකද වෙන්නේ යන්නේ? ඔව් එතකොට මේ OS Windows XP නැත්නම් Windows Vista වගේ OS වලට එච්ච විදියටම මේ OS කවුරුත් use කරන්නේ නැත්නම් ඇත්තට වෙනවා. එතකොට ඔයාගව තියෙන low end PC එකක් නම් ඔයාලට මේක ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද මේගොල්ලෝ support කරන්නේ දැන්ට Windows 11 කියන OS එකට විතරයි ඒගොල්ලෝ support එක දෙන්නේ නැත්නම් software update දෙන්නේ updates ඒගොල්ලෝ දෙන්නේ මෙන්න මේ Windows 11 කියන OS එකට විතරයි. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් මං ගාව තියෙන low end PC යන්නේ මං කොහොමද මේකට Windows 11 install කරගන්නේ කියලා. ඉතින් මං ඊට වීඩියෝ එකක් කරලා තියෙනවා මම මෙතන කාඩ් එක දාලා තියන්නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ ක්ලික් කරලා ගිහින් බලලා ඔයාගේ low end PC එකට Windows 11 install කරගන්න. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් ගන්න පුළුවන් අපිට Windows OS update වැඩක් නැහැ. අපි මෙන්න මේ technical issues අපිට ඕන වෙන්නේ නැහැ. අපිට පුළුවන් මෙන්න මේ Windows 10 නැත්නම් Windows 7 නැත්නම් Windows 8.1 කියන OS එක use කරන්න. ඉතින් ඔයාලා එහෙම OS එක use කරොත් ඔයාලට එන ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලට සමහර OS software සාමාන්‍යයෙන් Adobe Photoshop නැත්නම් Adobe Premiere වගේ latest software use කරන්න යනවා නම් ඔයාලට මේ වගේ සමහර ප්‍රශ්න වෙන්න පුළුවන්. මොකද මේවා ඔයාගේ OS එක support කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ තරම්ට මේ ඔයාලට Windows 11 එකේ තියෙන සමහර අලුත් features මේකට ගොඩක් හම්බෙන්නේ නැහැ. example ඒගොල්ලෝගේ AI features එම් ගොඩක් ඔයාලට මෙන්න මේ Windows 7 නැත්නම් Windows 10 8.1 කියන OS වලට කිසිම දෙයක් දැන් ඉඳන් හම්බෙන්නේ නැහැ. ඉතින් මොකට කලින් කිව්වා මතකද මම මෙන්න මේ Windows 11 කියන OS එක වගේ low end PC එකට install කරන්න පුළුවන් විදි ක්‍රමයක් තියෙනවා කියලා. ඉතින් මේ ක්‍රමෙන් ඔයාලට මේක install කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට ඔයාගේ OS එක install කරාට පස්සේ ඔයාගේ PC එක පොඩි lag එකක් යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් lag වෙන්න බලන ඔයාගේ PC එක හැමතිස්සෙම සාමාන්‍යයෙන් මේකට සාමාන්‍ය විදිහට හොඳ PC එකක් තියෙන්න ඕනේ. ඔයාගාව තියෙන්නේ dual core නැත්නම් 2GB RAM එකක් තියෙන PC යන්න මම ඔයාලට ගොඩක් විදිහට රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මෙන්න මේ Windows 11 OS එක ඔයාලට කියන්න තියෙන හොඳම දේ තමයි පොඩ්ඩක් සල්ලි එකතු කරලා අලුත් PC එකට අප්ඩේට් දෙන එක තමයි ඔයාලට කරන්න තියෙන හොඳම දේ. නැත්නම් ඉතින් ඔයාලට ටික කාලයක් මේක use කරලා Windows 10 වගේ OS එක use කරලා ඔයාලට පුළුවන් හිමීට මෙන්න මේ Windows 11 කියන එක try කරන්න install කරලා බලන්න. හැබැයි මම ඔයාලට ගොඩක් රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මෙන්න මේ OS එක install කරලා වැඩ කරන්න. ඉතින් ඔයාලට දැන් පුළුවන් ඔයාගේ PC එකට Windows 11 install කරන්න පුළුවන්ද නැත්නම් බැයිද කියලා ඒක පොඩි check කරලා බලන්න. ඉතින් Microsoft එකේ නැත්නම් Windows company ඒගොල්ලෝ පොඩි software එකක් දීලා තියෙනවා. ඔයාගේ PC එකට install කරලා බලන්න Windows 11 install කරන්න පුළුවන්ද කියලා install කරන්න පුළුවන්ද බැයිද කියලා check කරගන්න. ඉතින් ඔයාලට මුලින්ම කරන් තියෙනවා කැමති වෙබ් browser එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට තියෙන search කරගන්න PC health check කියලා. ඊට පස්සේ ඔයාලට මෙතන උඩ මේ how to use this PC health check කියලා මම ඔයාලට මේක type කරන්න ඕනේ. අර මම description එකේ මේකේ link එක දාලා තියෙන click කරලාට එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේකට ආවට පස්සේ මෙන්න මේ follow link එක click කරලා මේක install කරගන්න පුළුවන් කියලා ඒ link එක පාර click කරගන්න. click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ PC health check කියන app එක ඔයාගේ PC එකට install වෙනවා. මම link description එකේ link එක දාලා තියන්න. ඒක click කරපුවම ඔයාලට පුළුවන් මෙන්න මේ app එක install කරගන්න. නැත්නම් මේ PC health check කියන software එක install කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේක MB 13ක විතර පොඩි software එකක්. ඉතින් මේක download වෙච්චාම බලමු එහෙනම් කොහොමද මේක install කරගන්නේ කියලා. හරි ඉතින් finally මේක install වුණා. දැන් මම මේක මෙහෙම විදිහට click කරලා මේක install කරගන්න යන්නේ. ඉතින් ඔයාලට එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේක මෙතන install වෙන්න ගන්නවා. as මේගොල්ලෝ අප්ඩේට් කරගන්න කියලා පේනවා. පොඩි වෙලාවක් ගියා ඔයාලට මේකට install වෙන්න copy new files කියලා දැන් ඒගොල්ලෝ copy file ටික copy කරගන්නවා. හරි. දැන් ඔයාගේ මෙන්න මේ install වෙලා ඉවරයි. මෙන්න මේ PC health check කියන app එක install වෙලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මෙන්න මේ app එක automatically on වුණා.
ඔයාට තියෙන්නේ මෙන්න මේ check now කියන එක පාරක් ක්ලික් කරලා ඔයාගේ PC එකට Windows 11 install කරන්න බැයිද කියන එක මේකෙන් check කරගන්න. ඉතින් අදට වීඩියෝ කරා මම හිතනවා අද වීඩියෝ ගන්න මොකක් කර දෙයක් දැනගන්න නැති කියලා. ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් නැති කියලා මම හිතනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔයාලට මතක තියාගන්න ඕනේ තව කල් තියෙනවා Windows 11 install කරගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් තව කල් තියාගන්න. මොකද මේක install මේගොල්ලෝ support එක නයින් කරන්නේ 10 වෙනි මාසේ. ඒ කියන්නේ ඔක්තෝබර් මාස තමයි මෙන්න මේ Windows 10 නැත්නම් Windows 8.1 Windows 7 වලට මේගොල්ලෝ support දෙන එක නවත්තන්නේ. ඉතින් එතකන් ඔයාලට කාලේ තියෙනවා ඔයාගේ PC එක අප්ඩේට් කරගන්න Windows 11 අලුත් OS එකට. නැත්නම් ඔයාලට පුළුවන් අලුත් PC එකක් build කරන්න. ඒ වගේ වැඩවලට තව කාලේ time එක තියෙනවා. ඉතින් අද වීඩියෝ මම හිතනවා හොඳ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මතක් කරලා අපේ channel subscribe කරන්න. එතන වීඩියෝ like එකක් දාන්න. අපේ subscribe එකට 200 subscribers පොඩි ගාණක් ඕනේ. ඉතින් ඒකට පොඩි උදව්වක් දෙන්න. එනිත් මේ වගේ තවත් interesting වීඩියෝ එකක් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම වෙන සුබම සුබ දවසක්.